ඩොක්ටර් අයාන් කොළඹ ඉඳලා ටික දවසකට නුවරඑළිය ග්‍රාමීය රෝහලට එනවා වෛද්‍ය සායනයකට. අයාන් නවතින්නේ තමන්ගේ තාත්තගේ යාළුවෙක්ගේ ගෙදර. එයා තමයි මේ පැත්තේ ඉන්න ලොකුම තේවතුයාය හිමි මිස්ටර් ෆීලික්ස්. ෆීලික්ස් මහත්මයා සහ එයාගේ නෝනා ඩොක්ටර් අයාන්ව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. Your tea, doctor. Thank you. අයන් ටිකක් රෑ වෙනකන් වැඩ. ජනේලෙන් එළිය බලන අයන්ට සුරංගනාවියක් වගේ ලස්සන තරුණියක් දකින්න ලැබෙනවා. මුළු රෑ පුරාම අයන් හිතන්නේ තමන් දැකපු ලස්සන තරුණිය ගැන. උදේ නැගිටලා කෑම කන්න ගිය වෙලාවේ අයන් විපරමින් වටපිට බලනවා. මොකද අයන් බලාපොරොත්තුවෙන් ඉන්නවා උදෑසන කෑමට ඒ තරුණිය ඒවි කියලා. ඒ වුණාට අයන් හිතුව වැරදි. ඒ ගෙදර එහෙම කෙනෙක් හිටියේ නැහැ. කොළඹ ඉඳලා නුවරඑළියට එනකොට තිබුණට වඩා අයාන්ගේ හිත දැන් ටිකක් චංචලයි. කවුද මේ තරුණිය? අයාන් මේ ගැන හිතමින්ම ග්‍රාමීය රෝහලට යනවා වෛද්‍ය සායනයට. අයාන් මේ ගැන හිතමින් ග්‍රාමීය රෝහලට යනවා. ඔහුට හොඳ පිළිගැනීමක් කාර්ය මණ්ඩලයෙන් ලැබෙනවා. වෛද්‍ය සායනය අතරතුරත් අයාන්ගේ හිත දුවන්නේ රාත්‍රියේ දුටු තරුණිය ගැන හිතන්න. මේකනම් ටිකක් අයාන්ගේ හිතට කරදරයක් බවටත් පත් වුණා. දවසේ සියලු වැඩ ඉවර කරලා නවාතැනට එන අයාන් මුළු රාත්‍රිය පුරාම බලාගෙන ඉන්නේ කලින් දවසේ දැකපු සුන්දර තරුණිය නැවත දකින්න. රෑ කෑම මේසෙටත් එහෙම තරුණියක් ආවේ නැහැ. කවුද මේ? මායාවක්ද? ඇස් බැඳුමක්ද? අයන් රසාතී කල්පනා කරනවා. අයන් රෑ වෙනකම් අවදියෙන් ඉන්න තීරණය කරනවා. අයන් හිතුව හරි. එදත් ටික ටික රෑ වෙනකොට අර ලස්සන තරුණිය තේවතුයාය මැද තියෙන ගල උඩ වාඩි වෙලා හඳ දිහා බලාගෙන ඉන්නවා අයන් දකිනවා. අයාන්ගේ හිතට මේක මහ වදයක් වුණා. අයන් උදේම මිසිස් ෆීලික්ස්ගෙන් මේ ගැන අහනවා. ඒ වුණාට අයන්ට උත්තරයක් ලැබෙන්නේ නැහැ. මිසිස් ෆීලික්ස් අයන්ගේ කතාව මගහැරලා අයන් උදේ තේ බොන්න එක්ක යනවා. අයන් ටිකක් උවමනාවෙන්ම එදා ටිකක් රෑ වෙලා නවාතැනට එනවා. ඒ රාත්‍රියේදී අයාන්ට මේ තරුණිය හමු වෙනවා. නමුත් තරුණිය අයාන්ව මගහැරලා යනවා. අයාන් තේ අරගෙන ආපු සේවිකාවගෙන් මේ තරුණිය ගැන විමසනවා. ඒත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. නමුත් අර සේවිකාව ආයෙත් එනවා. අයාන් ඇයව බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඇය ඇවිත් තරුණිය ගැන සියලු විස්තර අයාන්ට කියනවා. කියාරා කියලා කියන්නේ ෆීලික්ස් මහත්තයාගේ එකම දරුවා. ඇය පුංචි කාලේ ඉඳලම ඉර එළියට බයයි. ඇය දහවලට හැංගෙනවා. රාත්‍රියට විතරයි එළියට එන්නේ. මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේක පුංචි මානසික රෝගී තත්ත්වයක්. නමුත් ෆීලික්ස් මහත්තයා කැමති වෙන්නේ නැහැ තමන්ගේ දරුවා මානසික රෝගියෙක් කියලා ලෝකයා දැනගන්නවට. ඒ නිසාම ෆීලික්ස් මහත්තයයි එයාගේ නෝනයි පුංචි කාලේ ඉඳලම මේ දරුවා මුළු ලෝකෙම්ම හංගගෙන ජීවත් වුණා. අයන් ඩොක්ටර් කෙනෙක්. එයා ෆීලික්ස් මහත්තයත් එක්ක එයාගේ නෝනත් එක්ක කතා කරා. මේ කියාරගේ රෝගී තත්ත්වය සුව කරන්න පුළුවන් බව එයාලට ඒත්තු ගැන්නුවා. අයන් දක්ෂයා
ටික ටික කියාරට ලං වුණා. මනුස්සයන්ට බයේ ඉඳපු කියාරා ටික ටික අයාන්ට ලං වුණා. අයාන් කොච්චර උත්සාහ කරත් අයාන්ට කියාරව දහවලට නම් කාමරයෙන් එළියට ගන්න බැරි වුණා. ඇය තවමත් දහවලට බයයි. ඉර එළියට බයයි. තවමත් සඳ එළියේ පමණයි ඇය එළියට එන්නේ. අයන් කොච්චර උත්සාහ කරත් අයන්ට ලේසි වුණේ නැහැ කියාරගේ මානසික මට්ටම ගොඩ ගන්න. පුංචි කාලේ ඉඳලම කාමරයක හැංගිලා හැදුණු තරුණියක් නිසා ඇගේ මානසික මට්ටම සුව කරන එක පහසු වුණේ නැහැ. අන්තිමට අයන් තීරණය කරනවා කියාරව කොළඹෙක් යන්න වෛද්‍ය ප්‍රතිකාර දෙන්න. අයන් හිතපු තරම් වැඩේ ලේසි වුණේ නැහැ. කියාරගේ මානසික මට්ටම ගොඩ ගන්න ලොකු කැපකිරීමක් කරන්න වුණා. අයන්ගේ ආදරය, කරුණාව ඒත් එක්කම කියාරට ලැබුණු වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක කියාර ටික ටික සුව වෙන්න පටන් ගත්තා. අයන් කියාර ගැන හොයන ගමන්ම සුපුරුදු විදියට ඔහුගේ රාජකාරී කටයුතු වලත් නිරත වුණා. ඔහුම ටික දවසක් යනකොට බලාපොරොත්තු වුණු විදියට කියාරව සනීප කරගන්න අයන්ට පුළුවන් වුණා. අයන්ට සමුදීලා කියාර අම්මයි තාත්තයි එක්ක නුවරඑළියට ගියා. අයන් දැන් දිගටම කොළඹ වැඩ. ඉර එළිය, ගහකොළ, හරිත වර්ණය, කුරුල්ලන් කියාරට මේක අලුත් අත්දැකීමක් වුණා. පුංචි කාලේ ඉඳලම ඉර එළියට බයේ කාමරයට වෙලා හැංගිලා ඉඳපු කියාරා දැන් මේ ජීවිතයට ගොඩක් ආශා කළා. කිසිම කෙනෙක් නොහිතපු විදියට කියාර බලන්න මනමාලයෙක් එනවා. අම්මයි තාත්තයි දෙන්නම කැමති නිසා කියාරත් මනමාලයට කැමති වෙනවා. කියාරගේ මංගල්‍යය තීන්දුව වුණා. අම්මටයි තාත්තටයි ගොඩක් සතුටුයි. කියාරටත් සතුටුයි. අයන් කොළඹ වැඩ කරාට අයන්ගේ හිත තියෙන නුවරඑළියේ. ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. හදිසියේම අයන්ට හිතෙනවා කියාර බලන්න ගියොත් හොඳයි කියලා. අයන් තීරණය කරනවා හෙට උදේම නුවරඑළිය යන්න. අයන් එනවා. අයන් බොහොම ආදරෙන් ෆීලික්ස් මහත්මයයි මහත්මියයි දෙන්න පිළිගන්නවා. නමුත් අයන් ආවට පස්සේ දැනගන්නවා කියාර බලන්න මනමාලයෙක් ආපු බව. තවදුරටත් එහි රැඳී සිටින එක තේරුමක් නෑ කියලා අයන් තීරණය කරගන්නවා. ඒ අනුව අයන් නැවත කොළඹ එන්නයි සූදානම. තේවත්තේ ඇවිදින්න ගිහිල්ලා ඉඳපු කියාරා අයන් ආපු බව දැනගන්නවා. ඇයගේ හිතේ අයන් ගැන මෙච්චර දවසක් හැංගිලා තිබුණු හැඟීම ඉස්මතු වෙනවා. කියාර අයන් සොයාගෙන දුවගෙන එනවා. බොහොම ආදරණීය විදියට ටික දවසකින් අයන්ගේ කියාරගේ මංගල උත්සවය පැවැත්වෙනවා. කාට හරි දෙයක් කියන්න තියෙනවා නම් ඒකට වැඩිය කල් ගන්න එපා. එහෙමුණොත් ඔයා පරක්කු වැඩි වේවි. තව පොඩ්ඩෙන් අයාන්ට වෙන්නෙත් ඒ ටිකමයි.